Thank you. Chocolate food. Hello guys, welcome back to my walk with my YouTube channel. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකෙම දැකලා ඇති මොකද්ද වීඩියෝ එක කියලා. අද මම ගෙනාවේ රසම රස කෑම තියෙන තැනක්. ඔව් කොළඹ සිටි සෙන්ටර් එකේ අලුතින්ම ඕපන් කරපු බාබකියු නේෂන්. මේක ඉන්දියාවේ ගොඩාක් ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේක ලංකාවෙත් ඇරියා තාම සතියක් වගේ. හැබැයි මම මේ වීඩියෝ එක දාන්න පොඩ්ඩක් පරක්කු වෙලා. ඉතින් මම මේ රෙස්ටුරන්ට් එක ඕපන් කරපු අලුතෙම තමයි ගියේ. ඉතින් මෙහෙම තමයි අපි ආවේ ඇතුළට. දැවිල්ලා වීකෙන්ඩ් දවසක් එදා නම් මාර බිසි ළමයි රිසර්වේෂන් දාලා ගිහිල්ලත් මම යන්න පොඩ්ඩක් පරක්කු වුණ නිසා මම රිසර්ව් කරගෙන තිබ්බ ටේබල් එකත් ඒකටත් කට්ටිය ඇවිල්ලා ඒ නිසා ඉතින් අපිට ටේබල් එකක් නැති වුණා. ඉතින් ඊට පස්සේ පොඩ වෙලාවකින් ආයෙ අපිට ටේබල් එකක් හම්බ වුණා. ඉතින් ඔහොම තමයි අපිට ඉස්සෙල්ලාම වෝටර් බොටල් සර්ව් කරා. ඉතින් හරිම ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා. ඉතින් මෙතන තනිකරම තියෙන බුෆේ ස්ටයිල් එකට කෑම. බුෆේ ලොකු හොටෙල්ස් වල තියෙනවා වගේ මෙතනත් බුෆේ ස්ටයිල් එකට තමයි අපිට කෑම මෙහි සර්ව් වෙන්නේ. ඉතින් මෙහි විශේෂත්වය තමයි මෙහි අපිට බාබිකියු ග්‍රිල් කරගෙන කන්න පුළුවන්. මේසේ උඩම ලිපකුත් තියෙනවා. Hello guys, welcome back to my walk with my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ගොඩාක්ම famous barbecue nation එක දැන් ශ්‍රී ලංකාවේ ඕපන් කරලා තියෙනවා. ඉතින් මම මේක එක්ස්ප්ලෝර් කරන්න තමයි ආවේ. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ barbecue nation. මේක තියෙන්නේ කොළඹ සිටි සෙන්ටර් එකේ. ඉතින් අද පොඩ්ඩක් බිසි දවසක්. අද මම ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් බිසි දවසක. ඉතින් මේක තියෙන්නේ කොළඹ සිටි සෙන්ටර් එකේ. දැන් මේක ගැන තාම සතියයි. ඉතින් මේකේ කෑම තියෙන්නේ බුෆේ ස්ටයිල් එකට. තනිකර ඉන්දියන් කෑම තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ලිපක් තියෙනවා. ඒ කියන්නේ බාබිකියු. මෙතන බාබිකියු අපිටම හදලා කන්න තමයි තියෙන්නේ ස්ටාර්ටර්ස් වලට. දැන් අපි බලමු කොහොමද කියලා මේක වෙන්නේ කියලා අනිවාර්යෙන් වීඩියෝ එකේ නැති සිටි. guys ඉස්සෙල්ලාම අපේ ප්ලේට් වලට ස්ටාර්ටර්ස් වගේක් ගෙනාවා. ඒකත් චිකන් වලින්ම හදපු දෙයක් තමයි. මට හරියට මතක නැහැ. ඊට පස්සේ අපේ ලිපේ තියෙන ටේබල් එකේ තියෙන ලිපේ සෙටප් එකට බාබිකියුස් ගෙනාවා. තනිකරම ඉස්සෙල්ලාම ගෙනාවේ චිකන්. මම හිතන්නේ මේගොල්ලෝ ෆස්ට් ටයිම් ගේනේ තනිකරම චිකන්. ඉතින් ඇති තරම් බාබිකියුස් මේ ස්ටික්ස් ගේනවා අපේ ලිපේ. අපිට තියෙන්නේ ඒවා හරව ඒවා කුක් කරලා තමයි තියෙන්නේ. උනට අපිට පොඩ්ඩක් අර තව පොඩ්ඩක් අපේ අර හිතේ සැටිස්ෆයින් එකට අපිට හරව අපි කරලා කන්න තියෙන්නේ. ඉතින් වැඩි මුකුත් කරන්න දෙයක් නැහැ. ඒවා ඔල්රෙඩි කුක් වෙලා තමයි තියෙන්නේ බාබිකියු ස්ටික්ස් එහෙම. ඉතින් ඉස්සෙල්ලාම අපිට ගෙනත් දුන්නේ චිකන් බාබිකියු ස්ටික්ස් ටිකක්. ඉතින් ළමයි තව ඕන නම් ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඒව වැඩි කන්නත් බෑ. පාලිනි වටින්ම අපේ බඩ පිරෙනවා. පාලිනි වතාවටම 6-7 ස්ටික්ස් ගෙනත් තියෙනවා. ඉතින් හරිම රසයි මේ චිකන් එකත් බාබිකියු ස්ටයිල් එකට මම මේ මෙහෙම ෆස්ට් ටයිම් තමයි මෙහෙම බාබිකියු ස්ටයිල් එකට මේ කන්න හැදන්නේ. ඉතින් guys මේ තියෙන්නේ chicken barbecue. ඉතින් තව දීලා ගියා මේක ඇවිල්ලා මේ බඩ ඉරිවු. ඊට පස්සේ මේක පනීර් වලින්. ඊට පස්සේ මේක pineapple. මේක veg spinach දාලා එකක්. ඉතින් මෙතන barbecues variety ගොඩාක් තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට මේ වගේ leg piece එකක් දුන්නා. තව මේ වගේ potato fry එකක් දුන්නා. අපි කාලා බලමු කොහොමද කියලා. රහයි ළමයි. දැන් මේ බාබිකියු එක අපි try කරලා බලමු. ඒක ළමයි already cook වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපිට මෙතන බාබිකියු setup එක පොඩ්ඩක් අපේ experience එක ගන්න මෙතන එක ලිපක් දීලා තියෙනවා. රහයි අතරම
ඉතින් guys ඉතින් මේ තියෙන බාබිකියු සෙටප් එක අපි කාලා ඉවරයි බාබිකියු ටික. දැන් ඉතින් අපි යම් මේන් කෝස් එක පැත්තේ. ඉතින් මේ තියෙන්නේ මම පෙරුම් පුරාගෙන කන්නම ආපු පානිපූරි. පානිපූරි කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ කවුරුත්ම දන්නවා ඉන්දියාවේ ප්‍රධානම ස්ටාර්ටර්ස් වර්ගයක්. ඉතින් ඉන්දියාව කීපම් පානිපූරි නැත්නම් ඒක ෆුල්ෆිල් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තමයි මෙතන ඕපන් කිචන් එකක් තියෙන හින්දා ඒගොල්ලෝ කරන හැම දෙයක්ම අපිට මෙතන ඕපන් පේනවා. ඉතින් මේ බුෆේ එකේ වෙජිටේරියන් නොන් වෙජිටේරියන් කියලා දෙපැත්තක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වෙජිටේරියන් පැත්ත. මම ඔයගලන්ට පේනලා ඉන්නම් ඉස්සෙල්ලාම වෙජිටේරියන් පැත්තට ඔයගලන්ට පනීර් කරි එකක් තියෙනවා, දාල් කරි එකක් තියෙනවා, තව මසාලා කියලා තව එකක් තිබ්බ මට හරියට නම් මතක නැහැ. මම අන්තිමට ඔයගලන්ට නම් දාන්නම්. දාල් එකෙන්ම එක වර්ග දෙකකට වගේ හදලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ white rice vegetarian කට්ටියට. ඉතින් තව මේගොල්ලන්ට වෙජිටේරියන් පුලාව් කියලා එකක් තිබ්බා. ඉතින් මේක බිරියානි වගේම තමයි. හැබැයි මේක හදලා තියෙන්නේ වෙජිටේරියන් දාලා. බිරියානි එක වගේම තමයි වෙජිටේරියන් පුලාව් කියලා එකක්. ඉතින් ඕවා තමයි වෙජිටේරියන් කටියට තිබ්බ කැම සෙට් එක. වෙජිටේරියන් කටියට නම් වැඩි කැම තිබ්බේ නැහැ. ඉතින් ඔය මම පෙන්නන්නේ ඒවල නම් සමහර ඉන්දියානු අපිට කියවන්නත් බෑනේ. ඉතින් මේ තියෙන්නේ ඔය බනිස් වගේ මේවා තියෙන්නේ. ඔවත් ස්ටාර්ටර්ස් අයිටම් තියෙනවා. මෙතන අපිට සැලඩ් ඕන නම් කන්න කලින් අපිට සැලඩ් හදාගෙන කස්ටමයිස් කරගෙන අපිටම කන්න පුළුවන්. ඉතින් දැන් අපි එමු අපේ පැත්ත. අපි ආසම් පැත්ත non vegetarian පැත්තේ. ඉතින් මේ තියෙන්නේ chicken biryani එක. next මම ඔයගලන්ට පෙන්නන්නේ මම ආසම් බිරියානි එක මටන් බිරියානි. මම කන්නම මෙන්න මේ මටන් බිරියානි එක තමයි. මොකද මම chicken biryani නම් අපි හැමදාම කනවනේ. මටන් බිරියානි තමයි මම කන ගොඩක් මාස. ඉතින් මේ තියෙන්නේ chicken butter masala. ඔය මම උඩින් නම් ඔයගලන්ට තමයි මේ පේන ගත්තේ. ඔය තියෙන්නේ තව chicken gravy එකක් තමයි. chicken වලින්ම ළමයි items 4-5ක් තිබ්බා. chicken butter masala, chicken pepper fry, තව chicken Indian style එකට අන්නේ වගේ chicken curry ගොඩාක් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ beverages side එක. ඉතින් මෙතනින් ඔයගලන්ට Sprite, Coca-Cola, Mojito, milkshake වගේ මෙතන ඔයගලන්ට කස්ටමයිස් කරගෙන එතනින් ගන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් මම වැඩේට ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ chicken biryani එක. ඉතින් මම chicken biryani නම් හැඳි දෙකක් වගේ බෙදාගත්තේ. මොකද අපි chicken biryani නම් හැමදාම කන නිසා chicken biryani එකෙන් හැඳි දෙකක් විතරයි බෙදාගත්තේ. ඉතින් මේ තියෙන්නේ මම ආසම කරන biryani එක mutton biryani එක. ඉතින් ළමයි මම හරි ආසයි mutton biryani කන්න. මොකද මම ආවෙත්ම mutton biryani හොයාගෙනම තමයි. ඉතින් mutton biryani තිබ්බා Indian කෑම කොත්. ඉතින් mutton biryani නැතුව Indian කෑම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවා. ඉතින් මම ඔය මේ මටන් කෑලි හොය දාගන්න. මොකද මම ඒ තරම් ආසයි මටන් බිරියානි කන්න. ඉතින් කියන්න ඕනේ නැහැ මටන් බිරියානි කාලා තියෙන කට්ටිය එකේ රස කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ chicken butter masala එක ළමයි. මේ chicken curry එක නම් මාර creamy. මොකද අපේ ඉන්දියාවේ හදන විදිහ නෙමෙයි ලංකාවේ හදන්නේ. මොකද මම මේ වගේ chicken curry එකක් කාලේ මාර creamy ගතියට තිබ්බේ. හනිකන් cheese දාලා හදලා වගේ මාර උකුල් ළමයි. ඉතින් මේ තියෙන්නේ chickenම තමයි chicken pepper fry කියලා මොකක් හරි එකක්. ඒ කියන්නේ මම කිව්වා වගේම chicken වලින්ම ඒගොල්ලෝ dish 4-5ක් Indian style එකට හදලා තිබ්බා. මම මීට කලින් කාලා නැහැ ඒ වගේ chickens. මොකද අපි ශ්‍රී ලංකාවේ හදන එකම විදිහෙන් අපි chickens කන්නේ. ඉතින් මේකේ chicken එක හදලා තියෙන තනිකරම Indian style එකට. ඉතින් ඔය තියෙන්නේ chicken වලින්ම තව જાතියක් gravy එකක් මම හිතන විදිහට chicken gravy එකක්. ඉතින් ඒකෙනුත් දාගත්තා. නෑ මං හිතන්නේ ඔය mutton gravy එකක් වෙන්න ඕන. mutton gravy එකයි chicken gravy එකයි වෙන්න ඕන. ඉතින් ඔක්කොම ටික බෙදාගත්තා. ඉතින් දැන් අපි කෑම කොහොමද කියලා මං ඔයගලන්ට කියන්නම්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ළමයි ටේබල් එකට ආවා. ඉතින් මම කැමරා එක සෙට් කරගන්න බැරුව ඔය දඟලන්නේ කැමරා එක සෙට් කරගන්න තැනක් නැතුව. මොකද මේ ඉස්සරහා හරියට තැනක් තිබ්බේ නැහැ කැමරා එක සෙට් කරගන්න. ඉතින් මට ට්‍රයිපෝඩ් එකත් ගෙන අමුතු ගුණ නිසා ඉතින් මේක හදිසියෙම ගියේ ගමන නිසා කැමරා එක සෙට් කරගන්න මම ට්‍රයිපෝඩ් එක ගන්න අමුතු වුණා. ඉතින් කොහොම හරි කැමරා එක සෙටල් කරගත්තා. ඉතින් ඔයගලන්ට ඔය පේනවා ඇති මම කනවා. ඉතින් ඇත්තට මම ඒ වෙලාවේ රිවිව් එකක් දුන්නේ නැහැ. මොකද ඒ තරමට කැමරාසේ මට කැමරා රසින්ද ඒකට රිවිව් කරන්නත් බැරි වුණා. ඇත්තටම කියනවනම් මම මීට කලින් කාලා මේ වගේ මටන් බිරියානි එක අපි බිරියානිස් කනවා තමයි ඕන තරම් ගිහිල්ලා. හැබැයි ඉන්දියන් ස්ටයිල් එකකට ඉන්දියන් ස්පයිසස් දාලා හදන මටන් බිරියානි එකක් මම මේ කෑවමයි. ඇත්තටම හරිම රසයි 100න් 100ම දෙන්න පුළුවන්.
ඉතින් ඉන්දියන් කෑම කාලා නාන් රොටි කෑවේ නැතුව කොහොමද? ඉතින් අපි නාන් රොටි තෝඩ කරගත්ත අපේ ටේබල් එකට. කාලා ඉවරයි. දැන් පේනවා ඇති. එළු මස් ටික නම් හොඳට කුක් වෙලා තිබ්බ. කෑම නම් හරිම රහයි. බිරියානි, චිකන් බිරියානි, මටන් බිරියානි දෙකම රහයි. දැන් ඉතින් බිරියානි ටික කාලා ඉවරයි. මේන් කෝස් නම් දෙකයි තිබ්බේ. බිරියානි වර්ග දෙකක් තමයි තිබ්බේ. කාලා ඉවරයි. දැන් ඉතින් අපි යනවා පානිපූරි කණ්ඩයක්. One plate. One plate. नहीं इधर भी काम ඉතින් ළමයි පානිපුරි ඔක්කොම කන එක නම් වීඩියෝ කරන්න අමතක වුණා. ඊට පස්සේ මට මතක් වෙලා මම ඔය අන්තිම පානිපුරි එක තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් ඇත්තම කියනවා නම් පානිපුරි එක 10න් 10ම දෙන මාර රහයි. මොකද මම පානිපුරි කාලා තියෙන හැබැයි මෙහි පානිපුරි එක පට්ටම රසයි ළමයි. ටඩා! ඉතින් ඔන්න මම ආසම සෙක්ෂන් එක ඩෙසර්ට් සෙක්ෂන් එක. ඉතින් අපි මේන් කෝස් එකේ කෑම ඔක්කොම ටික ඉවර කරලා ඩෙසර්ට් සෙක්ෂන් එක ආවා. ඉතින් මේකෙත් හැම බුෆේ එක වගේම ෆ්‍රෙෂ් ෆෘට්ස් තිබ්බා, චීස් කේක් තිබ්බා, ඕරියෝ චීස් කේක් තිබ්බා, ඒ වගේ ගොඩක් කේක්ස් තිබ්බා. තව ජාංග්‍රි තිබ්බා ඉන්දියන් බුෆේ වල තියෙන. ඉතින් තව ගුලාබ් ජාමුන් තිබ්බා, අල්වා තිබ්බා. මං ආසයෙන් ආවේ මොකද ඒව කන්න. මොකද අනිත් බුෆේ වල ඒව නැහැ. ඉතින් මේක ඉන්දියන් බුෆේ එක නිසා ඒව තිබ්බා. ඉතින් මම ගුලාබ් ජාමුන් නිසාම තමයි ආවේ. ඉතින් මේ තියෙන චොක්ලට් මූස්. මොකද මම චොක්ලට් මූස් කන්න හරිම ආසයි. මම අර පොඩි කාලේ ඉඳන් චොක්ලට් මූස් කන්න හරිම ආසයි. ඉතින් මූස් කිව්වොත් වෙන දෙයක් ඕනේ නැහැ. ඉතින් ඔය මම චොක්ලට් මූස් බෙදා ගන්න ගමන් ඉතින් ඔය තියෙන්නේ ගුලාබ් ජාමුන්. ඕක කන්නම තමයි මම පෙරුම් පුරගෙන ආවේ. මම දැක්ක ගුලාබ් ජාමුන් මේ බුෆේ එකේ තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් ගුලාබ් ජාමුන් එක over the moon එක කෑවට පස්සේ mind blowing. කටේ තිබ්බ ගම්ම ළමයි දිය වෙලා යනවා. මාර ටෙක්ස්චර් එකක් තිබ්බේ. මාරම ලසයි ළමයි. කොච්චර කෑවත් මදි. ඉතින් ඒක නම් out of 10න් 10ම දෙනවා. ආවනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගුලාබ් ජාමුන් එක නම් අතාරින්න එපා. අනිවාර්යෙන්ම try කරන්න. ඉතින් මං වගේ තවත් ගුලාබ් ජාමුන් පෙරේත මේක බලන් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. මේ තියෙන්නේ මේ රෙස්ටොරන්ට් එකේ තියෙන දවස් 7න් මේක ඕපන්. ඉතින් දවස් 7ෙම තියෙන බුෆේස් වල ප්‍රයිස් ලිස්ට් එකේ. ඉතින් මම ගියේ නම් වීකෙන්ඩ් එක නම් රුපියල් 6500ක් වෙනවා එක්කෙනෙක්ට. ඉතින් අපි දෙන්නෙක් ගිය නිසා ඉතින් අපිට රුපියල් 13000 ගාණක් තමයි උනේ. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ තැන try කරලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම ආව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.